බ්‍රෝමෝ ප්‍රොපේන් එකක්. ඒකට ඉතින් H2 ප්ලැටිනම් දැම්මට මොකුත් හැදෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ඇල්කිල් හේලයිඩ් එකක්. ඒක මධ්‍යසාරීය කියෝස් දාන්න කියලායි කියන්නේ. එතකොට හැදෙනවා ඇල්කිල් හේලයිඩ් එකට මධ්‍යසාරීය කියෝස් දාපුවම එතන ඇල්කීන් එකක් හැදෙනවා. ඒකට නැවත Br2 දාපුවම එතකොට මෙන්න මේ පියවර 4ෙදිම 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක් හැදුණා. මෙතනදී විතරක් මේ 4වෙනි පිළිතුරේදී විතරක් මේ ඇල්කයිනේට වැඩිපුර Br2 දාපුවම ඇල්කයිනේ සම්පූර්ණයෙන්ම මේ Br එකතු වෙලා මේ ද්විත්ව බන්ධනය කැඩිලා Br එකතු වෙලා 1,1,2,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක් හැදුණා. ඒකට ආපහු H2 ප්ලැටිනම් දැම්මම මොකුත් හැදෙන්නේ නැහැ. එතන මෙතන හැදලා තියෙන්නේ 1,1,2,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක්. එතකොට අපිට හදා ගන්න ඕන 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක්. එතකොට මේ හැම මේ 1 2 3 5 පිළිතුරු 4ෙම 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එකක් හැදුණා. එතකොට 1,2 ඩයිබ්‍රෝමෝ ප්‍රොපේන් එක පිළියෙල කරන්න සුදුසු නැත්තේ මේ 4වෙනි පිළිතුර.